හෙලෝ හෙලෝ ළමයි. ඔන්න ඉතින් මං ගෙනාවා මගේ වොයිස් එකෙන් කරන පළවෙනි ව්ලොග් එක. ඉතින් මම මේ ව්ලොග් එකෙන් ගෙනාවේ මගේ බර්ත්ඩේ ෆොටෝ ෂූට් එක කරේ කොහොමද කියලා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් එහෙනම් දිගටම බලන් ඉන්න. ඉතින් අපි මුලින්ම ගියේ සැලෝන් එකට මගේ අයිබ්‍රෝස් හදාගන්න. ඉතින් අපි අයිබ්‍රෝස් හදාගෙන කෙලින්ම ගියේ ලොකේෂන් එකට. අපි ෆොටෝග්‍රැෆර් එක්ක කතා වුණේ 4 වෙද්දී ලොකේෂන් එකේ ඉන්නවා කියලා. හැබැයි අපි එතනට යද්දී පරක් වෙලා තිබ්බා. අපි ඔය පේනවනේ කොණ්ඩෙත් අවුල් වෙලා. මං ඇත්තම කිව්වොත් මේකප් සෙට් එක පවා මං එතනට අරන් ගිහලා තමයි රෙඩි වුණේ. අතන මම ලොකු මේකප් එකක් දැම්මේ නැහැ. මොකද මගේ මූණ ඩැමේජ් වෙලා තිබ්බ හින්දා. ඉතින් මම ලිප්ස්ටික් එක ගාලා අයිලයිනර් එක ඇඳලා අයි ෂැඩෝ ගාලා ඔන්න ඒ ටික තමයි මම දාගත්තේ. කොහොම හරි නැචරල් ලුක් එකෙන් තමයි මම ෆොටෝ ෂූට් එක කරේ. ෆොටෝග්‍රැෆර් එනකම් බලන් ඉන්නවා. මං වගේ වයිෆ් කෙනෙක් ලැබීම සම්බන්ධව ඔයාලට මොකද හිතෙන්නේ? හරිම කරදරයක්. හරිද? හරිම සෝචනීයයි. හරිම දුක්ඛිතයි. අත්ත කාන්න වෙනවා පාරේ. 4:45යි දැන් වෙලාව. ඉතින් හරි අපි කතා වුණේ 4ට එනවා කියලා තාමත් නැහැ. දැන් මම ඈතින් දැක්ක අය එනවා. අහලා බලද්දී පරක් වුණේ කියලා. එයා පරක් වෙලා තින අපේ හින්දා. මොකද මගේ මල්බොකි එකයි කේක් එකයි ඔක්කොම ගේන්න බාරගත්තේ එයා. ඉතින් කොහොම හරි අපි ඇතුළටත් ගියා. මේ ඉන්නේ මගේ සහායක ඩැනියල්. එයා තමයි හැම දෙයකටම මගේ පස්සෙන් ඉන්නේ. UAE ඉන්න ඔයාටත් පුළුවන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න. මේ අයව කන්ටැක්ට් කරගන්න. විස්තර පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ අයව කන්ටැක්ට් කරගෙන ඔයාගේ ලස්සන දවස ලස්සන විදිහට කැප්චර් කරගන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.